සුබ දවසක්. ඔන්න මම අද අරන් ආවේ තේ බොනකට හදා ගන්න පුළුවන්, ඉක්මනට හදා ගන්න පුළුවන් දොදොල් වගේ රසම රස කෑම. ඉතින් මේක හදා ගන්න හරි ලේසි. අපි එහෙනම් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි මේක දාගන්න තැටිය හොගොල්ල දාගන්න එක බටර් ටිකක් ගාලා ලෑස්ති කරලා තියන්න. ඊට පස්සේ මම මෙතන මේස හැඳි දෙකක් විතර සීනි දාලා පෑන් එකකට දාලා මේක කැරමල් කරගන්නවා. මේක හොඳට ලස්සන පාටක් එනකම් මේක කැරමල් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අර අපි පුඩින් එකකට දාන පාටට වඩා චුට්ටක් තද වෙන්න කැරමල් කරගන්න, ගින්දර අඩු කරන්න, නැත්තම් සීනි ටික කර වෙයි. ඊට පස්සේ නටන උණු වතුර චුට්ටක් දාලා මේ විදියට මේක දිය කරගන්න. ඊට පස්සේ අපිට මේකට පොල් කිරි ඕන වෙනවා. ඉතින් මම පොල් කිරි හොඳ පොල් ගෙඩියක්ම ඕනේ. සාමාන්‍යයෙන් පොඩි වගේ නම් ගෙඩියක් ගන්න, නැත්තම් ලොකු ඒවා නම් බෑයකුයි තව අඩලයකුයි වගේ ගාලා හොඳට කිරි ටික මිරික ගන්න. මිලිලීටර් 750ක් විතර පොල් කිරි ඕනේ අපිට. උකුමිටි කිරි ගන්න මදි හරියට දෙවනි කිර දාන්නත් පුළුවන්. හොඳට කිරි රස තිබුණාම මේක හරිම රසයි. ඊට පස්සේ මේක හිමීට දිය කරගන්න. අර කැට වෙනෙව්වත් මේක රත් වෙනකොට දිය වෙනවා. ඊට පස්සේ මේකට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරගන්න පුළුවන්. මේස හැඳි 7-8ක් විතර එකතු කරගන්න. ඊට පස්සේ වැනිලා තියෙනවා නම් වැනිලා චුට්ටකුත් දාගන්න. ඔයාලට තියෙනවා නම් එනසල් කරා 3-4ක් හොඳට කුඩු කරලා දාන්න. නැත්තම් වැනිලා චුට්ටක් දාන්න. නැත්තම් මේ දෙකම දැම්මම හරි රසයි. ඊට පස්සේ මම මේ දැන් එකතු කරේ කෝන් ෆ්ලවර්. ඒ කියන්නේ ඉරිඟු පිටි. මේස හැඳි 3ක්. ඒකත් පොල් කිරි චුට්ටක් දාලා දිය කරලා පැත්තකින් තියාගන්න කලින් දැන් මම ඒ දිය කරපු කෝන් ෆ්ලවර් එක තමයි මේ එකතු කරේ. ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න, නැත්තම් අඩිය අල්ලනවා. ඒකින්ද ගින්දර අඩු කරලා තමයි මේක කරගන්න ඕනේ. මුලින් නම් ගින්දර චුට්ටක් වැඩි වුණාට කමක් නැහැ. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයට අඩු කරගන්න. ඊට පස්සේ වල තියෙනවා නම් මේ වගේ මුදුරක් පලක් කජු එහෙම දාගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ ඉතින් මේක හොඳට පදම එනකම් මේක හැඳි ගන්න තමයි තියෙන්නේ. හොඳට අඩිය අල්ලන්න දෙන්න එපා. නොනවත්වාම හැඳි ගන්න. මේක සාමාන්‍යයෙන් අර දොදොල් කියන්නේ මේක අර අපි කිරි අම්මලා දාන වලට හදන කිරිය තියෙන්නේ. ඒ වගේ රසක් එන්නේ මේකේ. ඉතින් මේක ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඒකින්ද මේක ඕගොල්ලන්ට ගොඩක්ම ලේසි. මේ බලන්න මේක පදමෙනකොට ලස්සන පාටකුත් එනවා. මෙන්න මේ විදියට එක ගුලියක් වගේ ඇලෙන පදමට ගන්න ඕනේ. ඊට පස්සේ අපි බටර් ගාගත්තු තැටියට මේ වගේ දාලා ටක් ගාලා තුනී කරගන්න. ඔගොල්ලෝ තුනී කරගන්න එකටත් බටර් චුට්ටක් ගාලා තුනී කරගත්තාම හොඳට තුනී කරගන්න පුළුවන්. එක්ක කෙසෙල් කොලයක් හරි ගන්න. මේ වගේ උඩින් තුනී කරගන්න. ඊට පස්සේ මේක විනාඩි 10ක් විතර නිමෙන්න තියලා අපිට කෑලි කපලා කන්න පුළුවන්. ඉතින් මේක හරිම රසයි. තේ බොනකට හදා ගන්න පුළුවන්. විනාඩි 20ක් විතර ඇතුළතදී මේක හදාගෙනත් ඉවර කරන්න පුළුවන්. හරිම රස කෑමක්. ඉතින් එහෙනම් ඔයාලත් මේක හදලා මට රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තාදරයෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අද දවසට ගිහිල්ලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.